හායි ලස්සන ළමයි. අපි ඉතින් මේ උදේ පාන්දරම පිට වෙලා තින්නේ විශේෂ ගමනක් යන්න. ඉතින් ඔයගලන්ට තේරෙන මේ වීඩියෝ එක දැක්ක ගමන් අපි කොහෙටද ඇවිල්ලා කියලා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න තමයි අපි මේ ගෙදර කට්ටියත් එක්කම එන්නේ. කොහොම හරි අපිට පුළුවන් වුණා BMI CH එක ඇතුළෙම වාහනය ගන්න. ඒක හින්දා අපිට වාහනේ පාක් කරන්න පහසු වෙච්ච හින්දා ගොඩක් වෙලාවෙන් කාලේ නාස්ති වුණේ නැහැ. අපිත් ඒ වගේම මේ ගමනට අම්මත් එකතු වෙච්ච හින්දා අද දවස මට විශේෂයි. කොහොම හරි ගෙනාපු ලිස්ට් එකට අනුව පොත් ටික අපි තෝරන්න පටන් ගත්තා. ඉතින් මේ පොත් ප්‍රදර්ශනය මුලින්ම ආරම්භ වෙලා තියෙන්නේ 1999 වසරේදී. මෙවර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 26 වෙනි වතාවට. 1999 දී ජාතික කලා භවනයේ තමයි ඒක ආරම්භ වෙලා තියෙන්නේ. සිරිමාවෝ බණ්ඩාරනායක හෝල් එකෙන් අපි එළියට ඇවිල්ලා ඊළඟට අපි යන්න පිටත් උනේ බාගෙන් එක පැත්තට. ඉතින් බාගෙන් එකේ වෙනද වගේම ගොඩක් ස්ටෝල්ස් වල 50% ඩිස්කවුන්ට් තිබ්බා. ඉතින් මේ යන්නේ අපි සරසවි බුක් ෂොප් එක පැත්තට. ඒකෙත් ගොඩක් පොත් තිබුණා. ස්ටෝල්ස් දෙකක් තිබ්බා ඇත්තටම සරසවි එකේ. මේ තියෙන ආශිර්වාද ස්ටෝල් එක ඒක ඇත්තටම වෙනදට වැඩිය හරිම ඇට්‍රැක්ටිව් විදියට හදලා තිබ්බා. ගොඩක් අය ඒකට ගිහිල්ලා පොත් ගත්තා. ඒ වගේම ඒකේ තියෙන පොත්වලත් හරිම මේ මම දැක්ක හරි වේරියේෂන් එකක් පිට කවර හරිම ලස්සනයි. හරිම ලස්සනට පිට කවර්ස් තිබුණා. ඒකෙත් 120ක ඩිස්කවුන්ට් එකක් තිබුණා. හරිම ලස්සනයි. එතන ගොඩක් ස්ටෝල්ස් වල 120ක ඩිස්කවුන්ට් එකක් තිබුණා. ගොඩක් බාල මහලු වැඩිහිටි හැම දෙනාම හරිම උනන්දුවෙන් පොත් ගත්තා. මේ ඔයගලන්ට පේන්නේ ඒ පොත් තිබිච්ච තැන් වල තිබිච්ච පොත්. ඒ වගේම තමයි මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හම්බ වෙච්ච පොත තමයි මේ තියෙන චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ පියාසර සමය කෘතිය. ඒකත් සුසර ප්‍රකාශකයන්ගෙන් ගන්න පුළුවන්. අතන මම ස්වර්ණ පුස්තක නිර්දේශිත පොත් ටිකයි ඔක්කොම ටික ගත්තේ සුසර එකකින්. ඒක වෙනම ඩිස්කවුන්ට් එකත් එක්කම දුන්නා. මොකද මේ පොත් ටික ඔක්කොම එක තැනකින් ගන්න පුළුවන්ක තිබ්බා. හැබැයි අවසනාවට එතන එදත් එක පොතක් තිබුණේ නැහැ. ඒ වගේම ගොඩගේ පොත් පැදුරෙනුත් අපි ගොඩක් පොත් ගත්තා. ඒකෙත් ඇත්තටම හරිම හොඳයි. හරිම සංවිධානාත්මකව හරි පහසු විදිහට පොත් ටික ගන්න තිබුණා. ඒ වගේම ගොඩක් දෙනා එන්නේ ඔය ස්වර්ණ පුස්තක සම්මාන ලැබෙන පොත් ටිකයි ඒක නිර්දේශිත පොතුයි ගන්න. ඉතින් මේ ඔයගලට පේන්නේ හවස තිබ්බ සංගීත වැඩසටහන. ඒකෙත් හරිම ලස්සනයි. සිංහල සින්දු සහ හින්දි සින්දු තමයි ගොඩක්ම කිව්වේ. හරිම සතුටු වුණා අපේ අම්මත් ගොඩක් ඒක අහලා. මේ ඔයගොල්ලන්ට පේන්නේ රෑ 8:00 විතර අපිට. අතන මේ විදිහට හරි මහන්සි ඇවිදලා පොත් අරගෙන ගොඩක් දෙනාට මහන්සියෙන් පොඩ්ඩක් හින්දියේ පොඩ්ඩක් ගිමන් හැර මේ ඔයගොල්ලන්ට පේන්නේ පොඩි ළමයි වෙනුවෙන් හදලා තිබුණු පොඩි නිකන් රජමන්දිරක් වගේ එකක්. ඒකෙදි ගිහිල්ලා පොඩි විනෝද වුණා. ලොකු අයත් ගිහිල්ලා තියෙනවා අපිට පේනවා. ඊට පස්සේ මේ අපි ගෙදර එන්න හදනවා. ගෙදර එන්න පිටත් වෙන වෙලාව තමයි මහන්සි පොත් ටිකත් අරගෙන මේ වෙලාවේ අපි වාහනේට පොත් ටිකක් දාලා එන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද දවස හරිම සතුටුයි. හරිම ආසාවෙන් ගත කරපු දවසක්. ඉතින් ලස්සන මතකයන් ගොඩක් එකතු කරගෙන අපි මේ ගෙදර එන්නයි පිටත් උනේ.